මම ඉතින් අද උයන්න ලෑස්ති කරේ කහබත් එක්කුත් ඒකට ගැලපෙන කරී ටිකකුත් තමා. ඉතින් මම මේ විදිහට රයිස් කුකර් එක රත් වෙන්න තියලා ඒකට බටර් ටිකක් දාලා කුණුදු කෑලි ටිකකුත් රම්පෙ ටිකකුත් දාලා මේ විදිහට චුට්ටක් බැද ගන්නවා. ඊට පස්සේ ඒකටම කරපිංචා චුට්ටකුත් එකතු කරලා ওই විදිහට පොඩ්ඩක් ඒක බැදෙනකන් මම තියලා තිබ්බා. කහබත් එක ඉතින් එක එක්කෙනා එක එක ක්‍රමවලට හදනවනේ. මේ ඉතින් මම කැමති විදිහ මේ හරිම සිම්පල් ක්‍රමයක්. ඉතින් වැඩි වැඩ මොකුත් නැහැ. මේ රම්පේ කරපිංචා කුරුඳු පොතු ටික බටර් වල හොඳට බැදෙනකොට මුළු කුස්සියම හරිම සුවඳයි. ඒක ඔයාලත් අත්විඳලා ඇති. මම මේකට පොල් කිරි කෝප්පයක් විතර එකතු කරගන්නවා. මම ගත්තේ හාල් කිලෝ එකක්නේ. ඔයාලත් ඉතින් රස අනුව ඔයාලා කැමති විදිහට පොල් කිරි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. අර පොල් කිරි ගොඩාක් දැම්මහම ගොඩාක් කිරි රසක් එනවා. ඒක අර දාන විදිහ අනුව තමා ඒ රස එන්නේ. ඊට පස්සේ මම කහ ටිකක් එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ මම අද උයන්න ලෑස්ති කරලා තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. අඹ ඇඹුලකුත් බෝංචිත් අලත් මම කලින් ඇඹුල් තියල් හදාගත්ත මාළු ටිකකුත් තියෙනවා. ඒ වගේම උයන්න ඕන කරන ලුණු රම්ප කරපිංචා අමු මිරිස් ඒවත් මම ඔක්කොම සුද්ධ කරලා කපලා මේ විදිහට තියාගත්තා. පිපිඤ්ඤා ගෙඩියකුත් කපලා තියෙනවා. සලාදයකට පරිප්පුත් තියෙනවා ඒ ටිකට. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මේ ටික කලින්ම සුද්ධ කරලා තිබ්බා. එතකොට ලේසියිනේ හොයාගන්න විතරයිනේ තියෙන්නේ. දැන් ඉතින් අර කහබත් එකට තිබ්බ පොල් කිරි එක මේ මැදින් පැහෙනවා. ඊට පස්සේ මම කලින් හොදලා තිබ්බ හාල් ටික දාලා මේ විදිහට වතුර ටික එකතු කරගෙන මේක අපි බත් එක උයන විදිහට ඉදෙන්න තියෙනවා. මම දැන් මේ ලෑස්ති වෙන්නේ අල ටික බැද ගන්න. ඒකට ලුණු කුඩු ටිකකුත් කහ කුඩු ටිකකුත් මෙහෙම එකතු කරලා මේ හොඳට කලවම් කරලා තෙලට දැම්මහම අර ලස්සන රන්වන් පාටක් එනවා. ඔයාලට පේනවා ඇති මම මේ අල බැද ගන්න ගොඩාක් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. බොහොම පොඩ්ඩක් පාවිච්චි කරලා අඩු ගින්දරේ වහලා තිබ්බහම අල ටික හොඳට තැම්බිලා හරිම ලස්සන විදියට වටේට කර වෙලා වගේ මේ රන්වන් පාටට බැදෙනවා. ඉතින් අල ටික බැදෙන අතරේ මම මේ ලෑස්ති වෙන්නේ බෝංචි ටික හදාගන්න. මම බෝංචි ටික මේ විදිහට දිගට කපලා කලින් මේකට ලුණු කුඩුයි කහයි දාලා අනලා තිබ්බා. මොකද නැත්තම් අර කහට පිපෙනවනේ. ඉතින් මම අද බෝංචි එක කොළ පාටට තමයි හදන්නේ. ඒ හින්දා මිරිස් කුඩු මොකුත්ම දාන්නේ නැතුව 3-5 චූට්ටක් විතර දාලා ලියාගත්ත අම්මිරිස් ටිකක් දාලා මේක තෙල් පොඩ්ඩක් දාලා තෙලෙන් ලාවට වගේ තම්බනවා. දැන් පේනවා ඇති මේ ඔයාලට අල ටික දැන් බැදීගෙන එනවා. මම තෙල් ගොඩාක් මේ පාවිච්චි කරලා නැහැ. ඒ වගේම බත් එකක් දැන් මැදින් තැම්බිලා එනවා. මාර සුවඳයි මේක මෙහෙම ඇරියහම. මේ විදිහට ලුණු රම්පේ කරපිංචා ටික මෙහෙම තෙලෙන් හොඳට බැදෙනකොට බෝංචි ටික එකතු කරන්ඩ මේක මම කොළ පාටට හදා ගන්නවා කියලා කිව්වනේ කලින්. මේ හින්දා මේක පියනකින් වහන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ ඇරලා තියෙනකොටම තමයි තම්බලා හදාගන්නේ. දැන් ඔන්න අල ටිකක් මගේ බැදිලා ඒ ටිකක් මම අයින් කරගත්තා. මේ ඒ අතරේ බත් එකත් ඉතින් ඉදිලා. දැන් නම් ගානටම තියෙනවා හරිම සුවඳක්. දැන් මුළු කුස්සියම දැන් මම මේ ලෑස්ති වෙන්නේ අඹ මාළුව හදාගන්න.
ඒකටත් මම මේ විදිහට ලුණු කුඩුයි, අමුතුණු පහ කුඩුයි, කහ කුඩුයි එකතු කරනවා. ගම්මිරිසුත් එකතු කරලා අනලා තියෙනවා. මිරිස් කුඩු මම දාන්නේ තෙලට. එතකොට ලස්සන රතු පාටකට අඹ මාළුව හැදෙනවා. ඔයාලට පේනවා නේද බෝංචි එක දැන් වහලා නෙමෙයි මේක මම මේ ඉදිලා තියෙන්නේ. මේ ඇරලමයි බෝංචි එක දැන් හොඳට තැම්බිලා අර කොළ පාට ගතිය ඒ විදිහටම තියෙනවා. පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. මම දැන් මේකට මිටිකිරි චූට්ටක් දානවා. ගොඩක් නෙමෙයි. චූට්ටක් දාලා ගන්නවා. එතකොට හරියම අමුතු කිරි රසක් එනවා. දැන් මම මේ අඹ මාළුව හදාගන්න ඒකත් තාච්චියක් තියලා තෙල් ටිකක් දාලා රත් වුණාට පස්සේ අඹ ටිකක් ලුණු ටිකක් එහෙම දාලා මම මේකට තමා මිරිස් කුඩු ටික දාගන්නේ. මොකද එතකොට මේක මිරිස් කුඩු ටික තෙලේ පැදුනහම අමුතු රන්වන් පාටක් එනවනේ. එතකොට අඹ මාළු එහෙම හැදුවාම හරිම ලස්සනයි. දැන් අඹ ටික දාලා මේ විදිහට කලවම් කරලා වතුර චූට්ටකුත් දාලා අඹ ටික තැම්බෙනකන් වහලා තියෙනවා. මේ ලෑස්තියේ අල බැදුම හදාගන්න. ඒකත් ඉතින් මේ විදිහටම තියලා අඹ ටිකක් දාලා කලින් කපාගත්ත ලුණු තියෙනවනේ ලුණු දාලා රම්පේ කරපිංචායි මේ ඔක්කොම මේකට දාලා අමුරිසුත් දාලා හොඳට බැද ගන්නවා. මේක මෙහෙම බැදෙනකොට අතරමැදින් මම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. මම ඒකට වෙන මොකුත් දාන්නේ නැහැ. කහ කුඩුයි කෑලි මිරිසුයි විතරයි අල බැදුමට දාගන්නේ. ආ ගම් මිරිස් කුඩු චුට්ටක දාගන්නවා. දැන් මේක හොඳට බැදිලා තියෙන ලුණු ටික දැන් අල ටික එකතු කරලා ගින්දර අඩු කරලා හොඳට කලවම් කරලා මද ගින්නේ විනාඩි 2-3ක් තියලා ගන්නවා. මම මේ හදන හැම එකටම ලුණු දානවා කියලා කිව්වේ නෑනේ. ඉතින් ලුණු හැමෝම දාන හින්දා මම ඒක විශේෂයක් විදිහට කිව්වේ නැහැ. අඹ එකත් ඉදිලා ඉතින් ඒකටත් මම ඔන්න සීනි එහෙම දාලා කලවම් කරලා ගත්තා. ඒ අතරේ පරිප්පු ටිකක් මේ විදිහට හොදලා පරිප්පු යන්න ඕන කරන හැමදේම දාලා ඒක ඉතින් හැමෝම දන්නවනේ පරිප්පු යන නේද? ඒක මම විශේෂයෙන් කියන්නේ. මේ විදිහට තම්බෙන්න තියලා අවසානෙට මිටිකිරි ටිකක් දාලා ඒකත් හදාගත්තා. පිපිඤ්ඤා සලාදයටත් ඕන කරන ඒවා මම කලින්ම ලෑස්ති කරලා තිබ්බේ ලුණු තක්කාලි ඔක්කොම කපලා ඉතින් ඒකටත් ලුණු කුඩු ටිකකුත් දාලා ගම්මිරිසුත් දෙහිත් දාලා කලවම් කරලා ගත්තා. දැන් මේ තියෙන්නේ මම මහන්සියෙන් හදාගත්ත මගේ රසම රස කෑම වේල. ඉතින් මම හැමදාම කියනවා වගේ අපිට අපේ ජීවිතේ සතුටු වෙන්න මහා ලොකු දේවල් ඕන නැහැ. අපිට තියෙන දෙයින් අපිට සතුටු වෙන්න පුළුවන්. නැති දේවල් ගැන දුක් නොවි අපිට ආදරය කරන අයත් එක්ක පුළුවන් හැම වෙලාවෙම ආදරය බෙදාගෙන ජීවත් වෙන එක තමා ජීවිතේ කියන්නේ. ඉතින් මෙන්න මේ පුංචි කෑම මේසයට පුළුවන් අද හවස් අරුව මගේ ආදරණීයයන් සතුටු කරන්න. ඒ වගේම මෙතෙක් වෙලා මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.
හැපි ෆැමිලි YouTube නාලිකාවෙන් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.